be carefully all for the other one nothing for the I think I බෝවන් කියලා පිළිගන්න ඔයාලා YouTube channel එකට. ඉතින් මම මේ වගේ වීඩියෝස් කරන කෙනෙක් නෙවෙයි. මගේ හිතන්නේ මගේ channel එකේ තියෙන වැදගත් වීඩියෝ එක මේක වෙන්නද නැත්නම් ගොබ්බ වීඩියෝ තමයි මම කරන්නේ. ඉතින් පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නේ. කතා කරගන්න චුට්ටක් අමාරුයි. නමුත් මේ වීඩියෝ කරන්න ඕන වුණා. ගොඩක් මිනිස්සු අපහසුතාවයට පත් වෙලා තියෙන නිසා මේ People's Bank Wave app එකේ තියෙන පොඩි ප්‍රශ්නයක් නිසා. ඉතින් ඇත්තටම මේකෙන් සල්ලි දාන්න ගියාම ලොකු ඒ කියන්නේ ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා කට්ටිය. එක්ක ඔයාලට limited to pray limited to day කියලා වැටෙනවා මට මතක හැටියට. එර මැසේජ් එකක් එනවා. ඊට පස්සේ නැතිනම් ඔයාගේ time out කියලා වැටෙනවා. මෙන්න මේ ප්‍රශ්න දෙක තමයි වැඩිපුරම මේ app එකේ ඉන්නේ. ඉතින් මම අද ඔයාලට කියන්න යනවා මේ app එකෙන් හරියටම සල්ලි දාන්නේ කොහොමද ලංකාවේ ඔයාලගේ same to bank branch එකකටද වෙන branch එකකටද ලංකාව ඇතුලේ ඕනම branch එකට එක තප්පරයක් ඇතුළත සල්ලි දාන්න පුළුවන් ක්‍රමය මම ඔයාලට කියන්න යනවා. ඉතින් ඊට කලින් කියන්න ඕන ඇත්තටම මම ලෙඩ වෙලා ඉන්නේ. මොකද මම දැන් ඉන්නේ යුරෝප් එකේ. ඉතින් යුරෝප් එකට සෑහෙන්න මේ දවස්වල හිම පතිත වෙනවා. ඉතින් හිම වලින් නම් අඩුවක් නෑ. මෙහි ලංකාවට වැස්ස වගේ තමයි මෙහාට හොඳටම හිම වැටෙනවා. ඉතින් එළියට බහින්නත් අමාරුයි. ජැකට් එකක් නැතුව නම් එළියට බැස්සොත් ඔයාට අයිස් කන්දක් උඩ ඉන්නවා වගේ තමයි දැනෙන්න යන්නේ. ඉතින් හොඳටම මේ රටට හිම මේවා වෙලා තියෙන්නේ. ඉතින් හිම වලින් කිසිම අඩුපාඩුවක් නැහැ. ඉතින් මම ඔයාලට වීඩියෝ එකක් කරලා එවන්නම් ඉඩ තියෙන වෙලාවකට එළියටවත් බහින්න බෑ. ගොඩක් අය මේ රටට ආපු අලුතම ටක් ගාලා මේ ඩොලර් 10ට 15ට තියෙන ජැකට් ජර්සි ගන්නවා. සීතල නැති කාලෙදී ගණන් අඩුවට තියෙනවා කියලා. හැබැයි ඒ වගේ ඒවා පාවිච්චි කරන්න එපා. ඩොලර් 100ක් 200ක් දීලා හොඳ ජැකට් කිට් එකක් ගන්න. එතකොට ඔයාලට ප්‍රශ්නයක් නැතුව එළියට බහින්න පුළුවන්. නමුත් එළියට බැස්සයි කියලා වැඩක් නැහැ. අපේ ඇහි පිහාටු වල පවා හිම මිදෙනවා එළියට බැස්ස ගමන්. ඉතින් මාරම සීතලක් තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන මීට කලින් මම වැඩ කරේ මැද පෙරදිග සෞදි ඩුබායි කටාර් ජෝර්දාන් ඕමන් බහරේන් ඔය කියන රටවල අයින් මම වැඩ කරලා තියෙනවා. ඉතින් එහෙදි නම් මට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම මේ රටට ආවට පස්සේ මට අවශ්‍යතාවය තිබුණා ලංකාවේ මගේ හිතවතුන්ට මගේ ගෙදර අයට මගේ ළමයිට වයිෆ්ලට කට්ටියටම සල්ලි යවන්න මට අවශ්‍යතාවය තිබ්බා. ඒ කියන්නේ ලංකාවේ බැංකු account එකක් through. ඒකට හේතුව තමයි මොකද ඔයාලා මැද පෙරදිග ඉන්නවා වෙන්න පුළුවන්, ආසියාතික රටක ඉන්න පුළුවන්, යුරෝපේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. මේ සාමාන්‍ය අපි ඩිරෙක්ට් ඩොලර් වලින් ගණන් කරනකොට විශාල ඩොලර් ප්‍රමාණයක් කැපෙනවා ඔයාගේ account එකෙන්. ඉතින් අපි ලංකාවේ බැංක් account එකකට එකපාරේ කැපෙන ඩොලර් ගාන කැපෙන්න දාලා ඉවර වෙලා ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ හරහා යවනකොට ඔයාට රුපියල් 25ක මුදලක් විතරයි කැපෙන්නේ. ඉතින් මම ඔයාලට කියන්නම් අද මේ ඇප් එකේ තියෙන මේ ප්‍රශ්නය කොහොමද විසඳගන්නේ කියලා මම ඔයාලට කියන්නම්. ඉතින් මෙන්න මෙහෙමයි මේ ප්‍රශ්නේ ඔයාලා විසඳගන්නේ. ඔයාලා විදේශී රටක ඉඳලා ඒ ගිණුම ඕපන් කරා නම් ඕපන් කළා ඔයාලා වේව් ඇප් එකට සල්ලි දැම්ම නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට මේ ප්‍රශ්නේ අනිවාර්යෙන්ම එනවා ට්‍රාන්ස්ෆර් කරන්න ගියාම. මොකද එහෙම ට්‍රාන්ස්ෆර් කරනකොට ඔයාගෙන් රුපියල් 25ක් විතරයි කැපෙන්නේ. ඉතින් ඔයාලට දවසකට ලක්ෂ 10ක් වුණත් මේ account එකෙන් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් ඒකට ඔයාලා කරන්න ඕන සමහරට ඔයාලා විදේශ රටක ඉන්නවා නම් ඔයාලා සමහර විට ඔයාගේ ෆෝන් නම්බර් එකකින් නෙවෙයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. ඔයාලා Gmail එකකින් රෙජිස්ටර් වෙලා තියෙන එක මතක තියාගන්න අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔයාලා අනිවාර්යයෙන් ඔයාලා ගෙදරට කෝල් කරලා ඔයාගේ අම්මා තාත්තා සහෝදරයෙක් හරි ඔයාගේ වයිෆ් හරි මහත්තයා හරි කාට හරි කියන්න ළඟම තියෙන people's ඔයාලගේ account එක ඕපන් කරලා තියෙන branch එකට යන්න කියලා. එතකොට ඔයාට එන notification එක බැංකුවට ගිහිල්ලා පෙන්නන්න කියන. පෙන්නුවට පස්සේ එතනදී ඔයාලට කොලයක් දෙනවා. ඒ කොලේ මම ෆොටෝ එකක් ඔයාලට දාන්නම්. ඒ කොලේ අරගෙන ඒකේ ඔයාගේ නම විස්තර ටික ඒ ටික දාලා ටිකක් දාන්න තියෙන්නේ. ඒ ටික එක දාලා දුන්නට පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒ දේ කරගන්න පුළුවන්. මම ඔයාලට මේ පෝස්ට් එකේදී මම ඒක දාන්නම්. මෙන්න මේ කොලේ තමයි ඔයාලට හම්බ වෙන්නේ. ඉතින් ඔයාලගේ ෆුල් නේම් එක ලියන්න. ඊට පස්සේ ඔයාලා ඇප් එකට දුන්න යූසර් නේම් එක දාන්න. ඊට පස්සේ ඔයාගේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එක දාන්න. ඊට පස්සේ ෆෝන් නම්බර් එක තියෙන තැනට ඔයාලට ෆෝන් නම්බර් එකක් නැතිනම් එතන ඔයාලට දාන්න පුළුවන් ඔයාලගේ Gmail එක දාන්න පුළුවන්. ඔයාලා රෙජිස්ටර් වුණු Gmail එක දාන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් පළවෙනි කොටුවට ටික් එකක් දාන්න කියලා තියෙනවා. ඒකෙන් කියන්නේ ඔයාගේ account එක ඕපන් කරන්න කියලා ඕනම ගණදෙනුවකට. ඊට පස්සේ අන්තිමටම ඔයාට තියෙනවා ඔයාගේ signature එක දාන්න. ඒ signature එක දාලා ඔයා ඒක ඔයාට PDF එකක් කරලා WhatsApp එක හරහා ඔයාට ගෙන්න ගන්න. empty කොලයක් එතනින් දෙන්නේ. ඔය ලියලා ගත් එකක් ඔය තියෙන්නේ. empty කොලේ අරගෙන ඔය තියෙන විදිහටම බැංකුවෙන් කිව්වට පස්සේ ඔය ලියන්න ඕන ටික ලියලා දෙනවා.
ඒක අරගෙන ඔයාලා PDF මාර්ගෙන් ඔයාලා අරගෙන ෆෝන් එකකින් ඒක print out එකක් අරගෙන ඒක ඔයාලා සම්පූර්ණම ඒ කියන්නේ ඒ ටික ෆිල් කරලා ඉවර වෙලා ඔයාලා මේල් කරන්න ඕන ඔයාලගේ බ්‍රාන්ච් එකට. එතකොට ඔයාලගේ ගෙදර අම්මා තාත්තා අයියා මල්ලි නංගි කවුරු හරි යන කෙනෙක්ට කියන්න එතන Gmail එක ඉල්ලගෙන එන්න කියලා. එතන Gmail එක ඉල්ලන් ආවට පස්සේ ඔයාගේ ෆෝන් එකෙන් ඔයා එතනට Gmail එකක් දාන්න. Gmail එකක් දාලා ඔයාගේ කියන්නේ අසං කරපු ඒ කියන්නේ කොලේ ෆොටෝ එකක් ගහලා ඔයා ඒක මේල් කරන්න ඕන. සෝරි Gmail එක ඔයා මේල් කරන්න ඕනේ කොලේ. ඒ කොලේ මේල් කරාට පස්සේ විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඔයාලා ගෙදර කට්ටියට කියන්නේ බැංකුවට පොඩ්ඩක් කෝල් එකක් දීලා කියන්න කියලා මේ ඒ අවශ්‍ය ඩොකියුමන්ට් එක එවලා තියෙන්නේ කියලා. එහෙම කරාට පස්සේ ඔයාලට එවෙලෙම යාලා ඒක වුන් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව දවසට ලක්ෂ 10ක වුණත් සල්ලි හුවමාරු කරන්න පුළුවන් වේව් ඇප් එක හරහා. ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි ගොඩක් අයට වේව් ඇප් එකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. පමණක් අය කියනවා රුපියල් 5000ක්වත් මට දාගන්න බෑ, රුපියල් 2000ක්වත් දාගන්න බෑ. ඉතින් සම්පූර්ණම විස්තරය වාට මම කියලා තියෙනවා. ඔය කොලේ ගෙන්න ගන්න නැත්තම් ඔයා ළඟම ඒ කියන්නේ මං කියන්නේ මේ පිට රට ඉන්නවනම් නැත්තම් ලංකාවේ ඇතුලේ ඉන්නවනම් ඔයාලා බැංකුවට ගිහිල්ලා කොලේ ඉල්ලගෙන ඒක එවෙලෙම යාලට පුරවලා දෙන්න. ඒ පුරවලා දුන්නට පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඒක account එක මේ ඇරලා දෙනවා යාලා. ඒ කියන්නේ ඒකේ බ්ලොක් වෙලා තියෙන එක ඇරලා දෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ අපිට ඒ කියන්නේ බැංකුවට අපෙන් අවසරයක් ඕන මේකෙන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න දෙන්න කියලා. ඉතින් ඇත්තටම ඔයා ඒක ඉස්සල්ලාම ඔයා ඒ ඇප් එකට ගිහිල්ලා ඉවරලා ඔයා account number ටික තව කෙනෙක්ට සල්ලි යවනකොට පුරවනකොට විනාඩි 2ක් වගේ කෙටි කාලයක් ඇතුළත ඔයා ටක් ගාලා ඒ ටික පුරව ගන්න. ඒ ඇප් එකේ ඉඳලා ආපහු log out ඒ කියන්නේ එළියට ගිහිල්ලා ඒ කියන්නේ ඇප් එකෙන් අයින් වෙලා ඊට පස්සේ ගිහිල්ලා number බලලා එහෙම ගහන්න යන්න එපා. එහෙම වුණොත් එම time out කියලා වැටෙනවා. අනිත් වෙන ප්‍රශ්නේ තමයි ඒ කියන්නේ date limit කියලා වැටෙනවානේ. අන්න එන ප්‍රශ්නෙට තමයි ඕක තමයි උත්තරේ. ඉතින් ඔයා ලංකාවේ ඉන්න කෙනෙක් නම් ඔයාට ගිහිල්ලා කරගන්න පුළුවන්. ඔයාලා පිට රට ඉන්න කෙනෙක් නම් මම ආපහු ඒ විස්තරේ කියන්නම්. ඔයාගේ ගෙදර ඉන්න කවුරු හරි යවන්න බැංකුවට ඔයාගේ මේ ඔයා ඕපන් කරපු account number එකත් එක්ක බැංකුවට ගිහිල්ලා කිව්වට පස්සේ ඔයාගේ ID number එක දීලා account number එක දීලා ඊට පස්සේ යාලා දෙන ෆෝම් ටික ගන්න. එතන දැනුමක් තේරුමක් නැති කෙනෙක් ගියොත් කියන්නේ ඒකේ ලියන්න ඕන ටික පොඩ්ඩක් ලියලා දෙන්න කියලා. එතකොට යාලා ලියලා දෙනවා. ඒ ලියලා දෙන එක ඔයා එක්ක ෆොටෝ එකක් ගහලා ගෙන්න ගන්න නැත්නම් PDF එකක් කරලා ගෙන්න ගත්තොත් ඔයාට ලේසි ලස්සනට ෆොටෝ කොපි ඔයාට ගන්න පුළුවන් ඔයා ඉන්න රටේ. ඒ ෆොටෝ කොපි අරගෙන අර කොලේ තියෙන විදිහට ඒ ටික පුරවන්න. ඒ ටික පුරවලා එතකොට ඔයාගේ බ්‍රාන්ච් එකේ අනිවාර්යයෙන්ම Gmail එක ඉල්ලන් එන්න කියන්නේ මේල් එක. මේල් එක ඉල්ලන් ඇවිල්ලා ඔයාගේ ෆෝන් එකෙන් ඔයා ඒ මේල් එකට ඔයා PDF ගහගත්ත කොලේ ෆොටෝ එකක් ගහලා PDF කරන්න ඕන. ඔයා නිකන් ඒ PDF එක අරගෙන ඉවරලා නිකන් ෆොටෝ එකක් ගහගන්න. ෆොටෝ එකක් ගහලා ඒක ඒ Gmail එකට මේ බැංකුවේ මේල් එකට යවන්න. බැංකුවට මේල් කරන්න ඒක. ඒ ඉල්ලන් ආපු Gmail එකට. ඊට පස්සේ යාලා විනාඩි 5ක්වත් යන්නේ නැහැ. ඔයාට ඒක ඇක්ටිව් කරලා දෙනවා. එතකොට ඔයාට ඕන වෙලාවක ඕනම ලංකාවේ බ්‍රාන්ච් එකට ඔයාට සල්ලි දාගන්න පුළුවන්. ඉතින් එහෙනම් good luck all the best. මේ දවස්වල රටෙත් ලොකු විවසනයක් ඇති වෙලා තියෙන. ඒකට හදවතින්ම කනගාටු වෙනවා. මට පුළුවන් විදිහට මම උදව් කරනවා. ඉතින් ඔයාලත් ඒ වෙනුවෙන් එකමුතු වෙලා උදව් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මටත් ඒවට පොඩ්ඩක් මම මේ රටක හිටියත් මම යුරෝපේ හිටියත් මම සහභාගී වෙච්ච නිසා තමයි මට මේ වීඩියෝ එක දාන්න බැරුනේ. මේක මම මුල් ටික එඩිට් රෙකෝඩ් කරලා දැන් දවස් 3ක් වෙනවා. අද තමයි මේ ඉතුරු ටික කරන්නේ. මේ සීතල නිසා මට තාම අසනීප තත්ත්වයේ තියෙනවා. තාම මගේ වොයිස් එක හරියට ඇවිල්ලා නැහැ. ඉතින් ඔන්න ඔය ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. එමනම් ඉතින් සියලු දෙනාටම good luck all the best.